ඔවුන්නේ ආශීර්වාදලත් දරුවා භාරගත් සැනින් ප්‍රාතිහාරයන් පෙළගැසෙන්නට විය. හලීමාගේ පියයුරු කිරිවලින් පිරී ගිය අතර කුසගින්නේ හඩමින් සිටි දරුවන් දෙදෙනාම සුවසේ නිදාගත්තා. කිරි නොදුන් වයසක ඔටුවාගේ තනපුඩු කිරිවලින් පිරිණි. දුර්වලව පසුපසින් පැමිණි කොටලුවා සියලු සතුන් අභිවවා වේගයෙන් ගමන් කරන්නට විය. ඔවුන්ගේ ගම්මානයේ අතිශය වියලි තැනක් වුවද මුහම්මද් එහි විසු වසර 2ක කාලය තුව ඉමදිවස ශාස්ත්‍රීයත්වයෙන් පිරී ගියා. ඔවුන්ගේ එළුරෙල් සෙසු අයට වඩා හොඳින් කිරි ලබා දුන්නා. කුඩා මුහම්මද් සෙසු දරුවන්ට වඩා වේගයෙන් සහ නිරෝගීව හැදී වැඩුණි. වසර 2කට පසු දරුවා ආපසු මවට භාර දීමට කාලය පැමිණියද එම දරුවාගේ පැමිණීමෙන් තමන් ලද ආශීර්වාදය නිසා තවත් කාලයක් ඔහු ළඟ තබා ගනිමට හලීමා සමත් වුණා.